මම විශ්වාස කරන දෙයක් සහ මම හිතන දෙයක් තමා එහෙම ඕනම මේ ලෝකෙ මං ඇතරම මං ගොඩක් කියලාවට මගේ හිත ඇතුළේ මං ෆයිට් කරන දෙයක් තමයි මේ ලෝකෙ ඉන්න හැම දරුවෙක්ටම අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්න ඕනේ කියන එක. The mission of their future today is to end the institutionalization and suffering of vulnerable children disadvantaged through poverty in Sri Lanka. Our long-term vision is to see poverty reduced, communities empowered, and a foster care system introduced so that every child can reclaim their human right to grow up in a family. මේ කියන කැපකරු මාපිය ක්‍රමයේ යටතේ ළමා නිවාසක ළමයෙක්ව ඒ කැපකරු පවුලකට දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක ඒ ළමයාගේ ජීවිතයට කරන ලොකුම සහයෝගයක්. මොකද ඉතින් මම විශ්වාස කරනවා නමුත් කෑම බීමට වඩා අම්මා තාත්තගේ සෙනෙහස කියන එක ළමයෙකුට වැදගත් වෙනවා. එතකොට අර ඔය කියන විදිහට මම හිතන්නේ ලංකාව ඇතුලේ මේක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් සමස්තයක් විදිහට ගොඩක් ළමයින්ට ලස්සන පවුලක ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙයි. මම ළමා නිවාසයක ඉන්නකොට කැපකරු මව්පිය ක්‍රමය ගැන මට මගේ අම්මටයි තාත්තටයි මගේ පවුලට මාව එපා නම් ඇත්තටම මාව ඕනේ කියන කෙනෙක් ඉන්නවා නම් මාව ඇවිල්ලා හදාගත්තා නම් හොඳයිනේ කියලා මම හැමතිස්සෙම ඒක හිතුවා. 85% of children in Sri Lankan child institutions have one living parent. Their future today are committed to reuniting children who have been abandoned through poverty. මගේ ජීවිතය ඉස්සර නම් ගොඩක් දුකයි. ඉතින් මම පොඩි දුන්නෙක් එක්ක අසරණ වෙලා හිටියේ. ජීවිතේ මට මේ නිවස ලැබුණේ ෆේර්ලයි මැඩම් හින්දා. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් ආවරණයක් ඉන්න ගොඩක් දුරට ළමයි තුන් දිනාට සෑහෙන දැන් දොරක් කාමරයක් තියෙන වහගෙන ඉන්නේ. බබාලා දෙන්නත් එක්ක මේ ඉන්න මට තැනක් තිබ්බේ නෑ. අතන ඊට පස්සේ කොමයි කියලා මම බබාලා දෙන්නත් එක්ක ගියා මේ කිතුලම් පිටියේ මේ ළමා නිවාසය එතන මේ බබාලා දෙන්න මේව කරගන්න කියලා. ඊට පස්සේ කොමයි එතන ඒ කොමසාරිස්තුමා තමයි අතරම මේ දෙයා ෆියුචර් ටුඩේ ඒ පර්සි මහත්තයා මේ සම්බන්ධ කරලා දුන්නේ මේ ආයතනය සම්බන්ධ කරලා දුන්නේ අතරම එතනින්ම තමයි. ස්තුතිවන්ත වෙනවා මේ වගේ ගයක් අංග සම්පූර්ණ ගයක් මේ විදිහට ලබා දුන්න එක දරුවොත් එක්ක මේ අධ්‍යාපනය දෙන ගමන්ම මේ දරුවෝ බලාගෙන ඉන්න ඇත්තටම මේ ආරක්ෂාකාරී ඉන්න තැනක් ලබා දුන්න එකට ඇත්තටම මම ස්තුතිවන්ත වෙන ඉස්සෙල්ලාම මං සුළු වශයෙන් පොඩි නෝමල් මැෂින් එකක මේ පාබෙසි හැම අහගෙන හිටියේ. පාර දෙසැම්බර් මාසේ 20 වෙනිදා 2021 මට මැෂින් එක ලැබුණා. ඉතින් මට මේක ලොකු ශක්තියක් වුණා ජීවිතේට. චුකි මැෂින් පුහුණුවක් පොඩි බලපුරුද්දකුත් තිබුණා. ඒ අතර රොෂාන් සර් හරහා අපිට කාර්මික පුහුණුව ආයතනයකින් බෑග් පහන පාඨමාලාවකුත් කියලා දුන්නා. අධ්‍යාපනයේ දරුවට පේපර් වගේ ගන්න, පන්ති ගාස්තු ගෙවන්න මට ලොකු අත්ලක් වුණා ඒක. We believe education is the key to giving all children a positive future. Their future today has provided more than 30,000 parcels of school books since 2009. Since 2019, they really helped to me for study my brother's study and mother's medicine. Then I finished my school. I go into some diplomas and courses. Because of this, your foundation, we now going to start little business in our home. මම මේ බේකරි කෝස් එක කරන ටීචර් වශයෙන් මේ දරුවන්ට අහඹු අවස්ථාවක් ලැබුණේ මට මේ කෝස් එක කරගෙන යන්න. මේ බොහොම සන්තෝෂයෙන් කරනවා. ඒ වගේම බේකරි කෝස් එක කරන්නේ මේක අපි සිලබස් එකක් විදිහට හරි ගස්සගෙන අවුරුද්දක් පුරාවට අපි යාලට කරන අපි මේ කියලා දෙන සමගොඩ බොහෝ දේවල් තුල මේ දරුවන්ට ගෙදර හරි කරගෙන වැඩ කටයුතු කරගන්නට ලොකු අවස්ථාවක් මේ බේකරි කර්මාන්තය අද සමාජයේ ඉල්ලුම තියෙනෙත් වැඩිම ඉල්ලුමක් තියෙන කර්මාන්තයක් වශයෙන් ළමයි ඕනෑම මොකද ලේසියෙන් හම්බ වෙන්නේ නැති අවස්ථාවක් දරුවන්ට නොමිලේ හම්බ වෙන අවස්ථාවක්. අතරම TFT මොන්ටිසෝරි ආරම්භ කරලා ලබන ජනවාරි වගේ වෙනකොට අවුරුදු 10කට වඩා වැඩි කාලයක් වෙනවා. ඒ සම්බන්ධයෙන් ගමටත් රටටත් විශාල සේවයක් කරන අපේ පර්සි ගුණරත්න මහත්මයා ඉතාමත් ඉහළ මට්ටමින් ගුණාත්මක භාවයෙන් යුතුව ළමයින්ට අධ්‍යාපනය ලබා දෙනවා. විශේෂයෙන්ම මතක් කර යුතුයි
එතකොට මම පාසලට එන විට දෙයා ෆියුචර් ටුඩේ කියන ඒ ආයතනය මගින් අපිට අපේ දරුවන් වෙනුවෙන් උපකාර කරන්න ආරම්භ වුණේ. මුලින්ම අපි එතනට ගිහිල්ලා තමයි පොත්පත් ලබා ගත්තේ දරුවොත් එක්ක. ඊට පස්සේ අපේ පාසලටම පැමිණිලා අපිට උදව් කරන්න පටන් ගත්තා. ඉතින් වටපිටේ ඒ වගේ සම්පත් පුද්ගලයන්ගෙන් ආධාර ලැබීමත් සමග මේ පාසල දියුණු කරගන්න හැකි වුණා. දිලිඳු පවුල්වල දරුවෝ සාමාන්‍යයෙන් දෙමාපියෝ රජයේ රැකියාවක් කරනවා නම් එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි ඉන්නේ. ඉතින් අර ගොඩක් පිනක් සිදු වෙනවා මේ දරුවන්ට සමාජ ඉහළ තැනකට යන්න උදව් කිරීම ගැන. Or about our mission and how you can support us, visit our website and help us ensure children get the chance to go to school and grow up in a family.